හරි පුතාලා අපි මේ වෙනකොට ප්‍රභා සංශ්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාව පිළිබඳව කතා කරලා තියෙනවා. අද අපිට කතා කරන්න තියෙනවා ප්‍රභා සංශ්ලේෂණයේ අඳුරු ප්‍රතික්‍රියාව. එහෙම නැත්නම් අපි කියනවා මොකක්ද? කැල්වින් චක්‍රය කියලා. මෙන්න මේ කැල්වින් චක්‍රය ගත්තහමත් විභාගයේදී සම්පූර්ණ රචනා ප්‍රශ්නයක් විදිහට අහන්න පුළුවන් එක් කොටසක්. ඒ නිසා මේ කතා කරගෙන යන පාඩම් මාලාවේ මම හරියටම ඕගොල්ලන්ට රචනා ප්‍රශ්නයකට පොයින්ට් අවුට් වෙන තැනක් හරියට නම් කතා කරනවා. ඒ තැන් හරියටම අරගෙන පුතේ සරලව තේරුම් අරගෙන මම අඳින රූප සටහන් එක්ක ඔළුවට දාගෙන තියාගන්න. එතකොට ඕගොල්ලන්ට පාඩම් කරන විදිය මාර විදියට ලේසි වේවි. හරිද? ඕකේ. අපි එහෙනම් බලමු මොකක්ද කැල්වින් චක්‍රය. එහෙමත් නැත්නම් අපි කියනවා අඳුරු ප්‍රතික්‍රියාව කියලා. දැන් අපි පොඩ්ඩක් මේක ගැන කතා කරගෙන යමුකෝ. අඳුරු ප්‍රතික්‍රියාව එහෙමත් නැත්නම් මේකටම තමයි අපි මොකක් කියන්නේද? කැල්වින් චක්‍රය කියලා කියන්නේ. හරිද? කැල්වින් චක්‍රය. දැන් අපි සම්පූර්ණ කතාවට යන්න කලින් මේ අඳුරු ප්‍රතික්‍රියාව කොහෙද වෙන්නේ? ඊට පස්සේ අඳුරු ප්‍රතික්‍රියාවේදී මොනවද වෙන සම්පූර්ණ ක්‍රියාදාමය කියන එක පිළිබඳව සරල අදහසක් ගමු. පුතේ අපි මෙන්න මේ අඳුරු ප්‍රතික්‍රියාව කියන එක ගත්තොත් එහෙම සිද්ධ වෙන්නේ අඳුරු ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට. ඔයගොල්ලෝ දන්නවා හරිතවය කියන්නේ ද්විත්වපටල ඉන්ද්‍රිකාවක්. එතකොට හරිත ලවයක ආලෝක ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න දායක උනේ මේ විදිහට තියෙන මොනවද? ග්‍රානා එහෙමත් නැත්නම් තෛලකොයිඩ පටල. එතකොට පුතේ මෙන්න මේකේ හරිද? ඒ කියන්නේ මෙන්න මේ හරිත ලවය මේ විදිහට තරලය පිරිච්ච අවකාශයක්. හරි? මේ විදිහට මොකක්ද පුතේ? තරලය පිරුණු අවකාශයක්. මෙන්න මේ තරලය පිරිච්ච එහෙමත් නැත්නම් තරලයට අපි කියනවා මොකක්ද බලන්න. හරිත ලවය නම් පංජරයනේ. මයිටොකොන්ඩ්‍රියම නම් පූරකය. ඔය දෙක පටල ගන්න නරකයි. එහෙනම් මේ තියෙන්නේ මොකක්ද පුතේ? අන්න බලන්න හරිත ලව පංජරය. මොකක්ද පුතේ? හරිත ලව පංජරය. මෙන්න මේ හරිත ලව පංජරය තුල තමයි මේ අපි කතා කරන මොකක්ද? කැල්වින් චක්‍රය එහෙමත් නැත්නම් අඳුරු ප්‍රතික්‍රියා මාලාව සිද්ධ වෙන්නේ. මේ අඳුරු ප්‍රතික්‍රියාව හරිත ලව පංජරය තුල සිද්ධ වෙන්න හේතුව තමයි පුතේ මෙන්න මේක සංවෘත්තීය ප්‍රතික්‍රියා මාලාවක්. හරිද? ඒ කියන්නේ අපි මේ කතා කරන අඳුරු ප්‍රතික්‍රියාව මොකක්ද? සංවෘත්තීය ප්‍රතික්‍රියා මාලාවක්. දැන් සංවෘත්තීයයි කියන්නේ මොකක්ද? හරිද? අපි දන්නවා සෛලයක් තුළ සිදුවන ජීව රසායනික ක්‍රියාවල සියල්ලම එකතුවට අපි කියනවා පරිවෘත්තීය කියලා. පරිවෘත්තීය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. සංවෘත්තීය, අපවෘත්තීය. සංවෘත්තීයයි කියන්නේ මොකක්ද? කුඩා කුඩා අණු එකට එකතු වෙලා විශාල අණු හැදෙන එක. අපවෘත්තීයයි කියන්නේ විශාල අණුව කුඩා ඒවාට කැඩෙන එක. එහෙනම් ඇත්තනේ මේකෙදි වෙන්නේ චූටි චූටි අණු එකට එකතු වෙලා විශාල අණුවක් සංශ්ලේෂණයනේ. ඒ නිසා මේක සංවෘත්තීය ප්‍රතික්‍රියා මාලාවක්. එතකොට පුතේ මේ සංවෘත්තීය ප්‍රතික්‍රියා මාලාවේ සියලු පියවරන් උත්ප්‍රේරණය කරන්නේ මොනව ආධාරයෙන්ද? එන්සයිම ආධාරයෙන්. මොනව ආධාරයෙන්ද පුතේ? එන්සයිම ආධාරයෙන්. එහෙනම් මෙන්න මේක හරිත ලව පංජරය තුල සිද්ධ වෙන්න හේතුව තමයි මෙන්න මේ කියන සංවෘත්තීය ප්‍රතික්‍රියා මාලාව වෙන්න ඕන සියලුම එන්සයිම අන්තර්ගත වෙන්නේ කොහෙද? හරිත ලව පංජරය තුල. එතකොට හරිත ලව පංජරය තුලදී වෙන්නේ මතකද ඔයාලට මම කිව්වා ආලෝක ප්‍රතික්‍රියාවේ සිද්ධ වෙන දේ නැත්නම් යාගේ අරමුණ තමයි මෙන්න මේ අඳුරු ප්‍රතික්‍රියාවට අවශ්‍ය මොනවද? ATP සහ අනිත් එක NADPH ලබා දෙන එක කියලා. එහෙනම් පුතේ මෙන්න මේ ATP සහ NADPH භාවිතා කරලා තව මොනවද? කාබන් ඩයොක්සයිඩ් භාවිතා කරලා මේක තුල මොනවද? ග්ලූකෝස් වගේ ආහාර හැදෙනවා. ඒක තමයි මේක සංවෘත්තීයයි කියන්නේ. එතකොට දරුවෝ දැන් මෙන්න මේ ග්ලූකෝස් හැදෙන එක පාරටම වෙන්න බෑනේ. මේක ප්‍රතික්‍රියා මාලාවක්. එතකොට මෙන්න මේකෙදි එහෙනම් මොකද වෙන්නේ? ওই ප්‍රතික්‍රියා මාලාව සිද්ධ වෙනවා. තව පොඩි දෙයක් පැහැදිලි කරන්නම්කෝ. මෙන්න මේකෙදි මුලින්ම අපි ගත්තාම කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකයා මගින් කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය කරලා කාබන් හය අස්ථායි සංයෝගයක් හදනවා. ඒකම මේකෙදි මුලින්ම හදන්නේ 3PGA නේ. නැත්තම් මොනවද? 3 phosphoglycerate. ඒක තමයි මේකේ ප්‍රථම ස්ථායි ඵලය.
ඇත්තටම 3PGA කියන්නේ කාබන් 3 සංයෝගයක් හින්දා මෙන්න මේක ප්‍රථම ස්ථායි ඵලය වෙන හින්දා අපි මේ වගේ සාමාන්‍ය ප්‍රතික්‍රියාවට කියනවා මේක C3 යාන්ත්‍රණයේ සිදුවන C3 ශාක කියලා. අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ ඒකනේ. අපි ඊළඟ එකකෙදී C4 යාන්ත්‍රණය ගැන වෙනම කතා කරනවා. එතකොට පුතේ දැන් අපි මේ කියන එකේදී එක්තරා ප්‍රතිඵලයක් හැදෙනවා මොකක්ද G3P කියලා. G3P හරිද G3P. එහෙමත් නැත්නම් glyceraldehyde 3 phosphate කියන එක මොකක්ද මෙයා? අන්න glyceraldehyde හරි 3 phosphate ඔය තමයි හැදෙන සංයෝගය. එතකොට මේ G3P තමයි ඇත්තටම කාබනික ද්‍රව්‍ය සංශ්ලේෂණයේ ප්‍රිකෝසර් එක. එහෙමත් නැත්නම් අපි කියනවා පූර්වග අණුව කියලා. මෙන්න මේ G3P එක අණුවක් හැදෙන්න නම් පුතේ කැල්වින් චක්‍රය තෙවරක් සිද්ධ වෙන්න ඕනේ. කීපාරක්ද මේක වෙන්න නම් කැල්වින් චක්‍රය ඇත්තටම 3 පාරක් සිද්ධ වෙන්න ඕනේ. ඔන්න ඔය අපේ ඔළුවේ තියෙන්න ඕනේ. මේක හරි වැදගත් පොයින්ට් එකක්. එහෙනම් බලන්න ATP සහ NADPH ආලෝක ප්‍රතික්‍රියාවෙන් අරගෙන මොනවද කාබන් ඩයොක්සයිඩ් පාවිච්චි කරලා මෙතනදී කාබනික ද්‍රව්‍ය සංශ්ලේෂණය කරනවා. ඒ නිසා මේක සංවෘති එකක්. එතකොට මේ ප්‍රතික්‍රියා මාලාව උත්ප්‍රේරණය කරන්නේ එන්සයිම් වලින් හින්දා ඒ එන්සයිම තියෙන හරිතලව මොකක් තුලද? පංජරය තුල හින්දා මෙන්න මේක සිද්ධ වෙන්නේ නම් පංජරය තුල. ඕක කියන්නේ එක අණුවක් තමයි G3P නැත්නම් glyceraldehyde 3 phosphate. එයා කාබනික ද්‍රව්‍ය සංශ්ලේෂණයේ පූර්වග අණුව. ඒ එක අණුවක් හැදෙන්න නම් මෙන්න මේ කැල්වින් චක්‍රය කීපාරක් වෙන්න ඕනද? 3 පාරක් වෙන්න ඕනේ. බලන්න මම හරි සරලවයි ඔයගොල්ලන්ට කියන්නේ. මේ ඔළුවේ තියාගන්න. එතකොට පුතේ දැන් මේ විදිහට වෙන අඳුරු ප්‍රතික්‍රියාවේ පියවර 3ක් තියෙනවා. හරිද? පියවර 3ක් තියෙනවා. පළවෙනි එක තමයි පුතේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය හෙවත් කාබොක්සිල්කරණය. දෙවෙනි එක තමයි මොකක්ද? ඔක්සිහරණය. තුන්වෙනි එක තමයි කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකයා හෙවත් RUBP කියන එක නැවත පුනර්ජනනය කරන එක. එතකොට ඔන්න ඔය පියවර තුන පිළිබඳව අපි හරි පැහැදිලිව කතා කරගමු. හරිද? හරි පැහැදිලිව. ඔන්න බලන්නකෝ. මේක අපිට යම්කිසි රූප සටහනක් ආශ්‍රයෙන් හරි ලස්සනට ඔළුවේ දාගන්නත් පුළුවන්. බලමු අපි මේ පියවර තුන හරි ලස්සනට ඔළුවට දාගන්න විදිය. හරිද? හරිම ලස්සනට පිළිවෙලට දාගන්න. මොකද පුතේ හරි තර්කානුකූලව දෙයක් තේරුම් ගත්තොත් ඒක පාඩම් කරන්න හරි ලේසි. හරිද? තර්කානුකූලව දෙයක් ඔළුවට දාගත්තොත් ඒක පාඩම් කරන්න මාර ලේසි. ඔන්න බලන්නකෝ. මොනවද නම් මම ආයලවත පියවර තුන කියන්න. කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය හෙවත් කාබොක්සිල්කරණය, ඊළඟට ඔක්සිහරණය, ඊළඟට මොකද්ද? RUBP හෙවත් කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකයා පුනර්ජනනය. ඔන්න බලන්න පළවෙනි පියවර. පළවෙනි පියවරේදී වෙන්නේ කාබොක්සිල්කරණයනේ. පුතේ මෙන්න මෙතනදී කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය කරන සංයෝගය තමයි RUBP කියන්නේ. එහෙනම් බලන්නකෝ. කවුද මේ RUBP කියන්නේ? පුතේ RUBP කියන්නේ ඔන්න ලියා ගන්න. හරිද? RUBP කියන්නේ ribulose bisphosphate. කවුද? ribulose bisphosphate. ඒ ribulose bisphosphate කියන්නේ ඇත්තටම දරුවෝ කාබන් 5 සංයෝගයක්. මෙයා කාබන් කීයේ සංයෝගයක්ද? කාබන් 5 සංයෝගයක්. අපි කාබන් සෙල්ලමත් මේකත් එක්ක ගෙනියමුකෝ. හා කාබන් කීයක්ද නම් ඔන්න බලන්න. 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා. කාබන් 5 සංයෝගයක්. එහෙනම් මෙන්න මේ RUBP හෙවත් ribulose bisphosphate කියන කෙනා මොනවද කරන්නේ? මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය කරලා, හරිද? කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය කරලා C6 සංයෝගයක් හදනවා. ඒ කියන්නේ කාබන් 6 සංයෝගයක්. හැබැයි පුතේ මේ කාබන් 6 සංයෝගය හරිම අස්ථායි. මොනවද? මෙයා අස්ථායි සංයෝගයක්. හරි? අන්න බලන්න. මෙයා මාර විදිහට අස්ථායි සංයෝගයක්. එහෙනම් බලන්න එහෙනම් මෙතනදී තව එක කාබන් එකක් ගත්ත හින්දා සම්පූර්ණ කාබන් සංඛ්‍යාව කීයක් වෙනවද? දැන් මෙතනින් එක කාබන් එකක් ආවා. එතකොට මේ 5යි මේකයි කාබන් 6යි. එහෙනම් කාබන් කීයද? 1යි 2යි 3යි 4යි 5යි අන්න 6යි.
හරි කාබන් හයේ සංයෝගයක්. පුතේ මෙන්න මේ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරන්නේ ඒ කියන්නේ මේක රසායනික ප්‍රතික්‍රියාවක්නේ. මේක උත්ප්‍රේරණය කරන්නේ විශේෂිත එන්සයිමයක් මගින්. එයා තමයි රුබිස්කෝ. මොනවද? රුබිස්කෝ. බලන්නකෝ. දැන් RUBP වගේම තවත් වචනයක්. මොකක්ද රුබිස්කෝ කියන්නේ? හරි. ඔහොම ලියාගන්න. රුබිස්කෝ කියන්නේ RUBP කාබොක්සිලේස් ඔක්සිජනේස්. ඔකට හේතුව තමයි ඔය රුබිස්කෝ කියන එන්සයිමයට පුළුවන් ආකාර දෙක ප්‍රතික්‍රියාවන් උත්ප්‍රේරණය කරන්න. RUBP කාබොක්සිලේස් වලින් මොනවද කරන්නේ? කාබන් ඩයොක්සයිඩ් එකතු කරන එක. RUBP ඔක්සිජනේස් වලින් මොනවද කරන්නේ? ඔක්සිජන් එකතු කරන එක. එතකොට ආකාර දෙක ප්‍රතික්‍රියා කරන කෙනෙක්. හැබැයි මෙතනදී මේ රුබිස්කෝ කරන්නේ RUBP හෙවත් රිබියුලෝස් බිස්ෆොස්ෆේට් කියන කාබන් පහේ සංයෝගයට කාබන් ඩයොක්සයිඩ් එකතු කරන එක. මෙන්න මේ ප්‍රතික්‍රියාවට තමයි අපි කියන්නේ කාබොක්සිල් කරණය කියලා. හරිද? එතකොට පුතේ දැන් මෙයා හරිම අස්ථායිනේ කාබන් 6 සංයෝගයේ. ඒ නිසා මෙයා ඉතාමත් ඉක්මනට මේකේ ප්‍රථම ස්ථායි ඵලය වෙන. හරිද? මේ ප්‍රතික්‍රියාවේ ප්‍රථම ස්ථායි ඵලය වෙන 3PGA මොනවද එහෙනම් අන්න බලා ගන්න මොනවා බවට පත් කරනවද? 3PGA. පුතේ 3PGA කියන්නේ glyceraldehyde මේ 3PGA කියන්නේ 3 phosphoglycerate. මොනවද? 3 phosphoglycerate. එහෙනම් මේ බලන්නකෝ. දැන් ඔය 3 phosphoglycerate කියන්නේ මෙන්න මේකනේ ප්‍රථම ස්ථායි ඵලය. එහෙනම් ප්‍රථම ස්ථායි ඵලය පුතා කාබන් පරමාණු මේ විදිහට 1 2 3ක් තියෙන එකක්. ඒ කියන්නේ මෙයා කාබන් 3ක සංයෝගයක්. දැන් ඔයාලා හිතන්න කාබන් 6 සංයෝගයෙන් කාබන් 3ව කීයක් හදන්න පුළුවන්ද? එහෙනම් පුතේ මේක දෙකට බෙදිලානේ හැදෙන්නේ. එහෙනම් 3PGA වා කීයක් හැදෙනවද? අන්න දෙකක් හැදෙනවා. 3PGA කීයක් හැදෙනවද? දෙකක්. එහෙනම් 3PGA කියන්නේ 3 phosphoglycerate. මෙයා තමයි මේ ප්‍රතික්‍රියාවේ ප්‍රථම ස්ථායි ඵලය කාබනික සංයෝගයක්. එතකොට මේ හැදෙන එකේ කාබන් 3ක් නිසා තමයි මේකට මොන ශාක කියන්නේ? C3 ශාක කියන්නේ. එහෙනම් ඔන්න කතාව. දැන් එහෙනම් මේ සමස්තයට අපි කියනවා මොකක් කියලාද? අන්න කාබොක්සිල් කරණය කියලා. එහෙනම් මේ ප්‍රතික්‍රියාවේදී හරිද? ඔන්න ඔය ටික වෙනවාට අපි කියනවා මොනවා කියලාද? අන්න අංක 1 කාබොක්සිල් කරණය. හරිද? කාබොක්සිල් හරි කරණය. එහෙමත් නැත්නම් කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය කියන්න පුළුවන්. දැන් තාම මෙතන ආහාර හැදිලාද? නෑ පුතේ. මෙතන තාම ආහාර හැදිලා නැහැ. එතකොට මෙන්න මෙතනදී මේ 3PGA කියන කෙනාගෙන් ඊළඟට හැදෙනවා මතකද අර ආලෝක ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵල විදිහට ලැබෙනවනේ මොනවද? ATP සහ NADPH. ඒක අඳුරු ප්‍රතික්‍රියාවේදී භාවිතා වෙන්නේ. එහෙනම් ඒකෙන් හම්බුන ATP වලින් ෆොස්ෆේට් කාණ්ඩ භාවිතා කරලා මේගොල්ලෝ හදා ගන්නවා මේ 3PGA වලින් 1,3 bisphospoglycerate කියලා එකක්. 1,3 bis හරිද? phosphoglycerate. phosphoglycerate කියන සංයෝගය හදනවා. හරි? 1,3 bisphospoglycerate කියන සංයෝගය හදනවා. මේකට පුතේ අර ආලෝක ප්‍රතික්‍රියාවෙන් ලද්දා වූ ATP වලින් ෆොස්ෆේට් කාණ්ඩ ගන්නවා. ඒ කියන්නේ ATP වැය වෙනවා කියන එක. ඊට පස්සේ මෙහෙම හැදෙන 1,3 bisphospoglycerate තියෙනවා නේද? අන්න එයා තමයි දරුවෝ ඊළඟට මොනවා බවට පත් වෙන්නද? G3P. එහෙමත් නැත්නම් අපි කියනවා glyceraldehyde triphosphate කියන කෙනා. හරිද? කවුද එහෙනම් G3P? එහෙමත් නැත්නම් glyceraldehyde triphosphate. මෙයා තමයි පුතේ කාබනික ද්‍රව්‍ය සංශ්ලේෂණයේ පූර්වගානුව. ඒ කියන්නේ සරලව කිව්වොත් මෙයාගෙන් පස්සේ තමයි මොනව හැදෙන්නද? ග්ලූකෝස් වගේ ආහාර හැදෙන්නේ. එතකොට 1,3 bisphospoglycerate කියන එක හැදෙනකොට ATP වැය වෙනවා. අනිත් එක අර මතකද ප්‍රභා සංශ්ලේෂණයෙන් හැදෙනවා NADPH කියලා. අන්න ඒකෙන් H+ අයන ගන්නව නැත්නම් එයා ඔක්සිකරණයට ලක් වෙනවනේ. එහෙනම් අන්න බලන්න වෙන වැඩේ. එහෙනම් පුතේ අපිට සමස්තයක් විදිහට මෙන්න මෙහෙම දාන්න පුළුවන්. ඒ තමයි මෙන්න මෙතනදී අරගත්ත ATP මොකද වෙන්නේ? වැය වෙනවා. හරිද? ATP මොනවා වෙනවද?
වැය වෙනවා. එහෙනම් මේකට ශක්තිය ඕනේ. අනිත් එක මෙන්න මේ 1,3 disposable glycerate G3P වෙනකොට අරගත්ත NADPH හැදුන සියල්ලම මෙන්න මෙතනදී වැය වෙනවා. ඒකල තමයි මොකද්ද මේ G3P හෙවත් glyceraldehyde triphosphate කියන්නේ. එහෙනම් පුතා මෙන්න මේ පියවරට අපි කියනවා මොකක් කියලාද? ඔක්සිහරණය කියලා. එහෙනම් මේ පියවරට අපිට කියන්න පුළුවන් මොකක් කියලාද? අන්න ඔක්සිහරණය. හරිද? ඔන්න ඔක්සිහරණය. එහෙනම් දෙවෙනි පියවරේදී ඕකයි වෙන්නේ. දැන් බලන්නකෝ. මෙන්න මෙතන කතාව පොඩ්ඩක් අපි අල්ලගමු. මෙයා කවුද? කාබනික ද්‍රව්‍ය සංශ්ලේෂණයේ පූර්වගානුව. නමුත් මේ ප්‍රතික්‍රියාව දිගින් දිගටම වෙන්න ඕනේ. හරිද? දිගින් දිගටම වෙන්න ඕනේ. ඒ නිසා පුතාලා මෙන්න මේ G3P වලින් ඉතා විශාල ප්‍රතිශතයක් නැවත RUBP හෙවත් කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකය හදන්න ආයෙ වෙනවා. හැබැයි මේකෙන් පොඩි ප්‍රතිශතයක් මොනවද? ග්ලූකෝස් වගේ කාබනික ආහාර හදන්න දායක වෙනවා. හරියටම ගත්තොත් එහෙම මේකෙන් 120ක විතර ප්‍රමාණයක් කීයක්ද? 120ක විතර ප්‍රමාණයක් අන්න මොනවද පුතේ? ග්ලූකෝස් වගේ ඒවා. මොනවද? ග්ලූකෝස් ඒ කියන්නේ C6යි H12යි O6 වගේ සංයෝග හදන්න දායක වෙනවා. එහෙනම් ග්ලූකෝස් හදන්න දායක වෙනවා. මේකෙන් 80ක් වගේ ප්‍රතිශතයක්. හරිද? එහෙම ඔයාලගේ සම්පත් පොතේ නෑ. ඒ කියන්නේ වැඩි ප්‍රතිශතයක් නැවත කවුද? RUBP හදන්න. එහෙමත් නැත්නම් කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකයා හදන්න වැය වෙනවා. එහෙනම් පුතා මේ G3P හෙවත් පූර්වගාමීන් විශාල ප්‍රතිශතයක් නැවත RUBP හදන්න ඕනේ. කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකයා. එහෙම හදද්දී හරිද? අතරින් මේක තව හදද්දී G3P වලින් RUMP ribulose monophosphate ඊළඟට ribulose bisphosphate ඔය වගේ වෙන්නේ. එතකොට පුතේ එතනදී ATP වැය වෙනවා. බලන්නකෝ ආලෝක ප්‍රතික්‍රියාවෙන් ලද්දා වූ සියලුම ATP 3PGA 1,3 disposable glycerate කරා glyceraldehyde triphosphate වෙනකොට වැය වෙන්නේ නැහැ. ඒ කියන්නේ යම් කිසි ප්‍රමාණයක් ඉතුරු වෙනවා. හරිද? අර්ධයක් විතර ඉතුරු වෙනවා. අන්න ඒ ප්‍රමාණය තමයි පුතේ නැවත මෙන්න මේ පියවරේදී ඒ කියන්නේ ATP මොනවා වෙනවද? මෙන්න මේ පියවරේදී වැය වෙනවා. ඒ පියවර තමයි මොකක්ද? එහෙනම් G3P වලින් නැවත කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකයා එහෙමත් නැත්නම් RUBP පුනර්ජනනය. එහෙනම් මෙන්න බලන්න. පළවෙනි එක කාබොක්සිල්කරණය, දෙවෙනි එක ඔක්සිහරණය. තුන්වෙනි එක අපි කියනවා කවුද? CO2 ප්‍රතිග්‍රාහකයා. හරිද? CO2 ප්‍රතිග්‍රාහකයා එහෙමත් නැත්නම් RUBP මොනා කරනවා කියන එකද? පුනර්ජනනය කියලා. හරිද? පුනර්ජනනය කියලා. ඕක තමයි කැල්වින් චක්‍රය කියන්නේ. ඇයි මේකට කැල්වින් චක්‍රය කියන්නේ? මේ සංවෘත්තීය ප්‍රතික්‍රියා මාලාව හොයාගත්තේ කවුද? අන්න සර් මෙල්වින් කැල්වින් කියන විද්‍යාඥයා. එයාට ගෞරවයක් විදිහට මේක කැල්වින් චක්‍රය කියලා කියනවා. බලන්න පුතේ එහෙනම් මෙන්න මේ ටික හරියට ඔළුවට තියාගත්තොත් හරි. බලන්න RUBP කියන කාබන් පහේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකයා කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය කරලා C අස්ථායි 6 අස්ථායි සංයෝගයක් හදනවා. ඒක දෙකට කැඩිලා ප්‍රථම ස්ථායි ඵලය වෙන කාබන් 3ක් තියෙන 3PGA අණු වෙනවා. එතකොට මෙතන කීයක් හැදෙනවද? මේ වගේ දෙකක්. ඒක නැත්නම් මේ දාලා තියෙන දෙකක් හැදෙනවා කියන්නේ. ඊට පස්සේ 3PGA 1,3 disposable glycerate වෙනවා ATP වලින් phosphate කාණ්ඩයක් අරගෙන 1,3 disposable glycerate ATP වැය කරමින් NADPH සියල්ලම වැය කරමින් මොකද වෙන්නේ? G3P වෙනවා. G3P කියන්නේ පූර්වගානුව. මේ අණුව හැදෙන්න නම් මේ කැල්වින් චක්‍රයේ කී පාරක්ද? 3 පාරක් වෙන්න ඕනේ. එහෙම හැදෙන G3P වලින් පොඩි ප්‍රතිශතයක් ග්ලූකෝස් වගේ කාබනික ද්‍රව්‍ය හදනවා. ඒකයි ඒකට පූර්වගානුව කියන්නේ. විශාල ප්‍රතිශතයක් 80ක් වගේ ප්‍රතිශතයක් නැවත මේ කැල්වින් චක්‍රය පවත්වාගෙන යන්න ඕන. RUBP හෙවත් ribulose bisphosphate කියන කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකය නැවත හදන්න වැය වෙනවා. එතනදී නැවත මොනවද වෙන්නේ? ATP වැය වෙනවා. හරිද? ඔබ තමයි කතාව ඈ. දැන් මේක අපි අවසානයක් දකිමු. ගන්නකො සම්පත් පොත අතට. හරි. සම්පත් පොත හරි. තමන් ගාව නෝට් එකක් හරි ගන්න. පැහැදිලිව මේ පොයින්ට්ස් ටික කියවන්න. කියවලා පුතා මේ නෝට් එක හරි ක්ලියර්ලි හදාගන්න. මම නම් කියන්නේ මේමයි. ඕගොල්ලන් හැම වෙලේම මේවා ආපහු ලියන්න පුරුදු වෙනවා නම් මාර වටිනවා පුතා. ඒක වටිනවා. හරිද? නිසා හැම වෙලේම රචනා ප්‍රශ්නය
මේක දැන් බැලුවාට පස්සේ ඔයාලා පුළුවන් නම් මතකෙන් ලියන්න. හරිද? මතකෙන් ලියන්න. ආයාමක කොටසක් තියෙනවා නම් අය බලන්න. බලන්න කැල්වින් චක්‍රය. මෙන්න මේ ටික තමයි රචනා ප්‍රශ්නෙට ගොනු වෙන්නේ. බලන්නකෝ. කැල්වින් චක්‍රය හරිතලව පංජරය තුලදී සිදුවේ. මේක සිද්ධ වෙන්නේ කොහෙද? හරිතලව පංජරයේ. ආලෝක ප්‍රතික්‍රියාවේදී නිපදවනු ලබන හරිද පුතේ? ආලෝක ප්‍රතික්‍රියාවේ හැදුණානේ. මොනවද හැදුනේ? ATP හා NADPH වල ශක්තියෙන් මොනවද කරන්නේ? CO2 ඔක්සිහරණය කරනවා. හරි? ඊට පස්සේ බලන්න එන්සයිම උත්ප්‍රේරිත ප්‍රතික්‍රියා මගින් සිදුවන අතර මේවා පුතේ පරිවෘත්තීය ප්‍රතික්‍රියානේ. එහෙනම් එන්සයිම් වලින් තමයි උත්ප්‍රේරණය වෙන්නේ. එම හරිද අතර එම අණුපිළිවෙල සොයා ගැනීමේ ගෞරවය කැල්වින් නම් විද්‍යාඥයාට හිමිය. කවුද හොයාගත්තේ? සර් මෙල්වින් කැල්වින් නේද? හරි. ඊළඟට මේක සංවෘත්තීය ප්‍රතික්‍රියාවක්. මේකෙදි ග්ලිසරල්ඩිහයිඩ් ත්‍රිෆොස්ෆේට් ප්‍රතිඵලයක් විදිහට ලැබෙනවා. හරිද? ඊට පස්සේ මේක කියනවා එක් G3P අණුවක් ශුද්ධ සංශ්ලේෂණය සම්පූර්ණ වශයෙන් මේ G3P අණුව හැදෙන්න නම් කැල්වින් චක්‍රයේ තෙවරක් ඒ කියන්නේ 3 පාරක් සිද්ධ වෙන්න ඕනෙලු. ඊට පස්සේ කියනවා කැල්වින් චක්‍රයේ පියවර 3යි මොනවද? එකක් කාබොක්සිල්කරණය නැත්නම් කාබන් ඩයොක්සයිඩ් තිරකරණ එක. දෙවෙනි එක ඔක්සිහරණය. හරිද? ඔක්සි මොකද්ද? හරණය. තුන්වෙනි එක CO2 ප්‍රතිග්‍රාහකයා පුනර්ජනනය. ඒ කියන්නේ මෙන්න මෙයාව ආපහු හැදෙන එක. බලන්න එන කාබොක්සිල්කරණය එහෙමත් කාබන් ඩයොක්සයිඩ් තිරකරණ එක. ඔන්න බලන්න. CO2 ප්‍රතිග්‍රාහකයා කවුද මේ? RUBP වෙන්නේ. අන්න බලන්න. කාබන් 5කින් යුක්ත සීනු අණුවක් වන අතර ඒ රිබියුලෝස් බිස්ෆොස්ෆේට් වේ. කවුද එන? RUBP කියන්නේ රිබියුලෝස් බිස්ෆොස්ෆේට්. හරි. RUBP ට CO2 එකතු වීම කාබොක්සිල්කරණයයි. මෙන්න මේ කාබන් 5 සංයෝගයට කාබන් එකතු වෙන එකට අපි කියනවා මොකක් කියලාද? කාබොක්සිල්කරණය කියලා. හරි. ඊළඟට RUBP කාබොක්සිලේස් ඔක්සිජනේස් හෙවත් රොඩිස්කෝව තමයි මේ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරන්නේ. මේකෙදි බලන්න RUBP කාබොක්සිල්කරණයේ ප්‍රථම ඵලය කාබන් 6ක සංයුතියකින් අස්ථායි අණුවක්. ඒ නිසා එයා වහාම කාබන් 3 තියෙන ත්‍රිෆොස්ෆෝග්ලිසරේට් බවට පත් වෙනවා. ඒ කියන්නේ 3PGA. බලන්න කාබන් 6කින් කාබන් 3 යන කීයක් හදන්න පුළුවන්ද? දෙකක් හදනවා කියලා කියනවා. හරිද? ඊළඟට බලන්න මේ ප්‍රභා සංශ්ලේෂණයේදී ඒ කියන්නේ 3PGA තමයි ප්‍රභා සංශ්ලේෂණයේදී හැදෙන ඒ කියන්නේ ප්‍රථම ස්ථායි ඵලය. ඊට පස්සේ කියනවා පුතේ RUBP කාබොක්සිලේස් ඔක්සිජනේස් එහෙමත් නැත්නම් රුඩිස්කෝ එන්සයිමේ විශාල ප්‍රමාණයකින් හරිත ලවය තුල තියෙනවා. මෙන්න මේ 3PGA වලට ATP වලින් ෆොස්ෆේට් කාණ්ඩයක් ඇවිල්ලා 1,3 බිස්ෆොස්ෆෝග්ලිසරේට් හැදෙනවා කියලා කියනවා. හරි. ඊළඟට මොකද්ද වෙන්නේ? ඔක්සිහරණය. ඒ කියන්නේ මෙන්න මේ දෙවෙනි පියවර. එතනදී වෙන්නේ 1,3 බිස්ෆොස්ෆෝග්ලිසරේට් කියන එක G3P නැත්නම් ග්ලිසරල්ඩිහයිඩ් ත්‍රිෆොස්ෆේට් බවට පියවරෙන් පියවර යනවා. දැන් මම මෙහෙම ලිව්වට මේකේ තව පියවර තියෙනවා. හරි? එතකොට ඒකෙදි ආලෝක ප්‍රතික්‍රියාවේදී නිපදවන මොනවද? NADPH සහ ATP වැය වෙනවා. G3P තමයි මොනවද? කාබෝහයිඩ්‍රේට් සංශ්ලේෂණයේ පූර්වගානුව. ඒ කියන්නේ මෙයාගෙන් තමයි මොනවා හදන්නේ? ඒ කියන්නේ G3P වලින් තමයි ග්ලූකෝස් වගේ කාබනික සංයෝග හදන්නේ. හරි? ඒක මම පැහැදිලි කරානේ. ඊට පස්සේ බලන්න RUBP පුනර්ජනනය තුන්වෙනි එක සංකීර්ණ ප්‍රතික්‍රියා ශ්‍රේණියක් කරා ගිහිල්ලා RUBP මොකද වෙන්නේ? නැවත හැදෙනවා. මේ ක්‍රියාවලිය සඳහා ආලෝක ප්‍රතික්‍රියාවෙන් ලද්දා වූ මොනවද? ATP වලින් කොටසකුත් වැය වෙනවා. පසුව G3P වලින් ග්ලූකෝස් හැදෙනවා. මේ එන්සයිම් උත්ප්‍රේරිත ප්‍රතික්‍රියාවක් කියලා කියනවා. ඉතින් ඕකයිනේ. හරි සරලයි දරුවෝ. හරිද? හරිම සරලයි. මේවා බලන්න මේ දැන් මම වුණත් හරිද? සම්පූර්ණ දැන් බලන්නකෝ මම කියද්දී මේකේ තිබ්බ එක පියවරක්වත් වැටෙන්නේ නැහනේ. හරි. ඒ කියන්නේ සම්පත් පොතේ තියෙන්නේ අපේ සිලබස් එකේ අන්තර්ගත ඒ ටික. නමුත් පුතා ඒ කිසිම දෙයක් අපි අතින් හැලෙන්නේ නැතුව ගොඩ දාගන්න පුළුවන් වෙන්නේ මේ වගේ තේරුම් ගත්ත ක්‍රමයක් ඔළුව ඇතුළේ රඳවගෙන ඉන්න එක. තේරුණා නේද? වැදගත් වෙන්නේ පුතේ අවබෝධයෙන් පාඩම් කරන එක. ඒ නිසා හොඳට මතක තියාගන්න මුලින්ම යම් කිසි ක්‍රමයක් යම් රූපසටහනක් වේවා යම් දෙයක් වේවා ඒ ආශ්‍රයෙන් අපි සරලව තේරුම් අරගෙන ඔළුව රඳවගෙන හිටියොත් අය පාඩම් කරද්දී අපිට ඒක මතක තියාගන්න හරි ලේසි. ඒ නිසා පුතේ ඔන්න කැල්වින් චක්‍රය කියන එක එහෙමත් නැත්නම් ආලෝක ප්‍රතික්‍රියාව කියන එක රචනා ප්‍රශ්නයකට ආවොත් ආයිත් ඕගොල්ලෝ බය වෙන්න එපා. තේරුණා නේද? ඕගොල්ලෝ බය වෙන්න එපා. ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේක අනුසාරයෙන් ඕක ගොඩ දාගන්න.
එහෙනම් හරි ආයිත් කියන්න දෙන්නේ හොඳට පාඩම් කරන්න වැඩ කරන්න වැඩ කරනවා මේක ගොඩ දාගන්න. හරි අපි මේ වගේ තවත් මාතෘකාවලින් අපි පිළිවෙලකට මේ ටිකේ ඔක්කොම කරගෙන යනවා. ඒ අදාළ විභාගයට ලැබෙන්න පුළුවන් සීල රචනා ප්‍රශ්න එකින් එකට කතා කරනවා. ඒවා අනිවාර්යෙන් ගොඩ දාගන්න. මේ හැම එකක්ම ගොඩ දාගන්න අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න කියලා මම කියනවා. හැම වෙලේම මතක තියාගන්න අපිට මේක ළඟා කරගත හැකි ඒ වගේම දිනන්න පුළුවන් ඉලක්කයක්. හැමදේම පහසුවෙන් දකින්න. හැබැයි වැඩ නොකර ඉන්න එපා. අඛණ්ඩව Tamanට ලැබෙන දේ ලැබෙනකල් වැඩ කරන්න. ඔයාට පුළුවන්. තේරුණා නේද? හරි පුතේ. ඊළඟට අපි බලමු මේ හැමෝටම අමාරු මාතෘකාවක්. හරිද? ඒ කියන්නේ කට්ටියන්ට මේක අනේමන්ද. හරිද? තේරුම් ගන්න ටිකක් අපහසුයි, මතක තියාගන්න අපහසුයි කියන කොටසක්. හැබැයි බලන්න මම මේකට හදලා දෙනවා හරි ලස්සන ෂෝට් නෝට් එකක්. මේක ඔයාගේ නෝට් එකට එකතු කරගන්න. හරිද? දැන් අපි මේ ගැන කතා කරමු. ඒ තමයි මොකක්ද? ප්‍රභා ශ්වසනය කියන එක. හරිද? මෙන්න මේ ප්‍රභා ශ්වසනය කියන එක. හරිද? ගොඩක් ළමයි ආපව වතාවක් එන මෙතන තේරෙන්නේ නැහැ මේක පැහැදිලි කරන්න කියලා පන්තිවලදී මම කියන එක ගොඩක් අහලා තියෙනවා. බලන්න පුතේ ඔය ප්‍රභා ශ්වසනය නිකම්ම පාඩම් කරනවට වඩා මම දැන් ඕගොල්ලන්ට මෙතන හදලා දෙන ෂෝට් නෝට් එක ආධාරයෙන් ඕගොල්ලෝ පාඩම් කරන්න බලන්න. අනිවාර්යෙන් හරිද? ඔයාගේ සම්පත් පොත වේවා වෙන තියෙන නෝට් එකක් වේවා ඒ තියෙන තැන මේ ෂෝට් නෝට් එක මම හැදුවට පස්සේ හදලා දාගන්න. ඒ වගේ තමයි මොකද මෙතන තියෙන මේ ෂෝට් නෝට් එක කරා ඉතාමත් හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ කොටස. අවබෝධයෙන් මේක පාඩම් කරගත්තොත් එහෙම ඔයාට ඒක සෑහෙන කාලයක් ඔලුවේ තියාගෙන ඉන්න පුළුවන්. ඔන්න බලන්නකො වෙන වැඩේ. දැන් අපි මෙන්න මේ ප්‍රභා ශ්වසනයයි ප්‍රභා සංශ්ලේෂණයයි කියන එක දෙකම සමගාමීව කතා කරමුකෝ. ඔන්න බලන්න මතක් කරලා බලන්න පුතේ ප්‍රභා සංශ්ලේෂණයේ අඳුරු ප්‍රතික්‍රියාව. නැත්නම් කැල්වින් චක්‍රයේදී කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකයා විදිහට ක්‍රියාත්මක වෙන්නේ RUBP නේ. RUBP කියන්නේ රිබියුලෝස් බිස්ෆොස්ෆේට් කියන කාබන් පහේ සංයෝගය. එහෙනම් බලන්න මෙන්න මේක අපි ගමුකෝ එහෙනම් මොකක්ද එහෙනම් ඔය සංයෝගය RUBP. හරි RUBP ඒ කියන්නේ රිබියුලෝස් බිස්ෆොස්ෆේට් කියන සංයෝගය. පුතේ මේක කාබන් පහක සංයෝගයක්. ඒ කියන්නේ කාබන් පහක් මේකට තියෙනවා. එතකොට ඔය RUBP එක්ක ඔක්සිජන් හෝ කාබන් ඩයොක්සයිඩ් බැඳෙන ක්‍රියාදාමය උත්ප්‍රේරණය කරන්නේ රුබිස්කෝ කියන එන්සයිම් එකක්. හරිද? කවුද රුබිස්කෝ? එහෙනම් බලන්න මෙන්න මේ රුබිස්කෝ කියලා කියන්නේ. හරිද? රුබිස්කෝ කියලා කියන්නේ RUBP කාබොක්සිලේස් ඔක්සිජනේස්. කවුද? අන්න අපිට මතක තියාගන්න පුළුවන් RUBP. හරිද? කාබොක්සිලේස්. හරි කාබොක්සිලේස් අනිත් එක මොකක්ද? ඔක්සිජනේස්. හරි කාබොක්සිලේස් මොකක්ද? ඔක්සිජනේස්. එතකොට මෙන්න මේ එන්සයිමයට පුළුවන් පුතේ ආකාර දෙක ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන්න. බලන්නකෝ කාබොක්සිලේස් අනිත් එක ඔක්සිජනේස්. හරිද? එහෙනම් අපි සාමාන්‍ය වෙන විදිහ බලමුකෝ. ප්‍රභා සංශ්ලේෂණයේ අඳුරු ප්‍රතික්‍රියාව. එහෙමත් නැත්නම් අපි දැන් කලින් කතා කරපු කැල්වින් චක්‍රය හිතන්නකෝ. එහෙනම් මෙන්න මෙතනදී වෙන්නේ මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකයා ඒ කියන්නේ නැත්නම් RUBP කියන කෙනා මොනවද? කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය කරන්නත් පුළුවන්. මොනවද ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන්? කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන්. හරිද? ඒ කරලා එහෙනම් බලන්න RUBP කියන කෙනා කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය කරොත් අන්න අර අපි බලාපොරොත්තු වෙන ප්‍රභා සංශ්ලේෂණයේ අඳුරු ප්‍රතික්‍රියාවේදී සෑදෙන ප්‍රථම ස්ථායි ඵලය වන 3PGA හදනවා. 3PGA කියන්නේ මොකද්ද පුතේ? 3 ෆොස්ෆෝග්ලිසරේට්. මතකද? ඔන්න ඕකෙදී මේ වගේ අණු කීයක් හදනවද? දෙකක් හදනවා. මෙන්න මේ ක්‍රියාදාමයේ උත්ප්‍රේරණය කරන්නේ පුතේ RUBP කාබොක්සිලේස් ඔක්සිජනේස් වලින් කාබොක්සිලේස් කියන එන්සයිම් එක. එහෙනම් මේක කවුද උත්ප්‍රේරණය කරන්නේ? කාබොක්සිලේස්. කවුද? කාබොක්සිලේස්. අන්න බලන්න කාබන් ඩයොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියාව. කවුද උත්ප්‍රේරණය කරන්නේ? කාබොක්සිලේස්. මෙන්න මේක තමයි
අපි කියන සාමාන්‍ය මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණයේදී වෙන දේ. හරිද? ප්‍රභා සංශ්ලේෂණයේදී වෙන සාමාන්‍ය දේ. හරි ප්‍රභා සංශ්ලේෂණය. ඔන්න ඔකනේ. හැබැයි දරුවෝ මෙන්න මේ RUBP කියන ශ්වසන උපස්තරය අපි හිතමුකෝ. මොකක්ද? RUBP කියන්නේ ශ්වසන උපස්තරයක්. එතකොට අපි මේ විදිහට එහෙනම් ඒක සලකමු. RUBP කියන එක මේ විදිහට කියලා හිතන්නකෝ. එහෙනම් RUBP වල මේ විදිහට සක්‍රීය ස්ථානයක් තියෙනවා නම් හරිද? මේ තියෙන කවුද එහෙනම්? RUBP කියන කෙනා ඉතින් මෙන්න මෙයාගේ මේ සක්‍රීය ස්ථානය හා බැඳෙන්න කවුද? කාබන් ඩයොක්සයිඩ් වගේම කවුද? ඔක්සිජන් කියන කෙනා තරඟ කරනවා. මොනවද එහෙනම්? ඔක්සිජන් කියන කෙනා තරඟ කරනවා. එහෙනම් මේ දෙන්න අතර ඒකට තරඟයක් ඇති වෙනවා. හරිද? හරියට මතක් කරලා බලන්න මොන නිෂේධකද? තරඟකාරී නිෂේධක වගේ. එතකොට පුතේ කාබන් ඩයොක්සයිඩ් බැඳුනොත් වෙන්නේ මොකක්ද? ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාදාමය. ඒ ක්‍රියාදාමය උත්ප්‍රේරණය කරන්නේ RUBP කාබොක්සිලේස් වලින්. හරි? ඔක තමයි අපි ඉගෙන ගත්ත ඉස්සෙල්ලා කතා කරපු කැල්වින් චක්‍රයේදී සිද්ධ වෙන්නේ. හැබැයි දැන් ඔන්න බලන්නකෝ. මෙන්න මෙහෙම දෙයක්ත් මෙයාට වෙන්න පුළුවන්. ඇයි? මෙයාගේ මෙන්න මේ සක්‍රීය ස්ථානය කෙරෙහි කාබන් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් අතර මොකක්ද වෙන්නේ? තරගයක් ඇති වෙනවනේ. එහෙනම් පුතේ වෙලාවකට මෙන්න මෙහෙම වෙන්නත් පුළුවන්. ඒ තමයි RUBP කාත් එක්කද කාබන් ඩයොක්සයිඩ් වෙනුවට අන්න ප්‍රතික්‍රියා කරනවා ඔක්සිජන් එක්ක. කාත් එක්කද? ඔක්සිජන් එක්ක. එතකොට පුතේ එහෙනම් මෙතනදී මොකද වෙන්නේ? අන්න RUBP ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඔන්න බලන්නකෝ ලස්සන කතාව. හරිද? ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනවා. එහෙම කරනකොට මෙන්න මේ ක්‍රියාව දැන් ඔක්සිජන් එක්කනේ මේ ක්‍රියාදාමය උත්ප්‍රේරණය කරන්නේ කවුද? RUBP ඔක්සිජනේස් කියන එකන. එහෙනම් මේක උත්ප්‍රේරණය කරන්නේ කවුද? ඔක්සිජනේස් විසින්. හරි? ඔක්සිජනේස් විසින්. ඔයාලා දන්නවද වැඩක්? හැම වෙලාවෙම මෙන්න මේ ඔක්සිජනේස් විසින් කාබොක්සිලේස් වල ක්‍රියාව නිෂේධනය කරන්න බලනවා. ඇයි? ඒත් එක තරණකාරීනේ. ඒ නිසා ඔක්සිජනේස් විසින් කාබොක්සිලේස් වල ක්‍රියාව නිෂේධනය කරන්න බලනවා. කාබොක්සිලේස් විසින් ඔක්සිජනේස් වල ක්‍රියාව නිෂේධනය කරන්න බලනවා. ඒ කියන්නේ තමන්ගේ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරනකොට අනිත් කෙනාගේ ක්‍රියාවලිය මොනවා කරන්න බලනවද? නිෂේධනය කරන්න මේක උත්සාහ කරනවා. දැන් මේ විදිහට RUBP කාබන් ඩයොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙන එකනේ ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ. ඕක අපිට ප්‍රයෝජනවත්. හැබැයි මෙතන ගැටලුව වෙන්නේ RUBP ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කිරීමයි. ඔන්න ඕකට තමයි අපි කියන්නේ ප්‍රභා ශ්වසනය කියලා. මොකද්ද කියන්නේ? ප්‍රභා ශ්වසනය කියලා. එතකොට පුතේ මෙන්න මේකදී ඔන්න උඩට මතක තියාගන්න RUBP ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරන එක RUBP ඔක්සිජනේස් වලින් උත්ප්‍රේරණය කරන්නේ. එහෙම උත්ප්‍රේරණය කරලා මෙන්න මෙතන හැදෙන ප්‍රතිඵල තමයි වෙනස් වෙන්නේ. ඔන්න බලා ගන්න වෙන වැඩි. දැන් මෙයාලගේ මෙන්න මේ 3PGA අණුවක් හැදෙනවා. බලන්න එන 3PGA නැත්නම් 3 ෆොස්ෆොග්ලිසරේට් අණු දෙකක් වෙනකොට හරිද? අණු දෙකක් වෙනකොට හැදෙන්නේ එක අණුවයි. හැබැයි උතන වැදගත්ම වෙන්නේ මෙන්න මේක හැදෙන එක. ඒ තමයි ඔයාලට කියනවා කාබන් දෙකකින් සංයෝගයක් හැදෙනවා කියලා. කාබන් දෙකකින් සංයෝගයක් හැදෙනවා කියලා. ඔයාලගේ සිලබස් එකේ නෑනේ මේ කාබන් දෙකේ සංයෝගය මොකක්ද කියලා. මේක තමයි අර ශාකයට වැඩක් නැති සංයෝගය. ඔන්න ඕකට කියන නම තමයි පුතේ ෆොස්ෆොග්ලයිකොලේට්. හරි? ඔයාලට ඔක නෑ හැදෙන්නේ ඇත්තට මොනවද? මෙන්න මේ කියන ෆොස්ෆොග්ලයිකොලේට්. හරි? ෆොස්ෆොග්ලයිකොලේට් කියන එක හැදෙනවා. හරිද? ෆොස්ෆොග්ලයිකොලේට් කියන එක හැදෙනවා. මොනවද එහෙනම් හැදෙන්නේ? කාබන් දෙක සංයෝගයක් වල ෆොස්ෆොග්ලයිකොලේට්. තේරුණාද? එතකොට ඔන්න කතාව. හැබැයි පුතේ දැන් මේ ෆොස්ෆොග්ලයිකොලේට් එකත් කාබන් දෙකේ සංයෝගය
ඇත්තටම ශාකයට මොනවද වෙන්නේ? අන්න ඵලදායී දෙයක් නෙවෙයි. ඒ නිසා ඔය ෆොස්ෆෝග්ලයිකොලේට් එහෙනම් හැදෙන්නේ කොහෙද? හරිත ලවය තුලනේ. මොකද්ද? හරිත ලවය තුල. එහෙනම් ඔය විදිහට හැදෙන ෆොස්ෆෝග්ලයිකොලේට් හරිද? මෙන්න මේ හැදෙන ෆොස්ෆෝග්ලයිකොලේට් ඊළඟට හරිත ලවය අතහැරලා යනවා. මොකක්ද? හරිත ලවය අතහැරලා එයා මොකද වෙන්නේ? මේ විදිහට එළියට යනවා. හරි? එහෙනම් ෆොස්ෆෝග්ලයිකොලේට් හරිත ලවය අතහැරලා යනවා. එහෙම අතහැරලා ගියපු සංයෝගය ඊළඟට පරිවෘත්තියට ලක් වෙනවා තව තැන් දෙක. ඒ තැන් දෙක තමයි මොකක්ද පුතේ? අන්න ඒකට දායක වෙනවා එකක් මයිටොකොන්ඩ්‍රියම. හරිද? මයිටොකොන්ඩ්‍රියම. අනිත් එක තමයි මොනවද? පෙරොක්සිසෝම. හරිද? පෙරොක්සිසෝම. එහෙනම් පුතා හොඳට මතක තියාගන්න මෙන්න මේ ප්‍රභාසසනය කියන එක සිද්ධ වෙන්නේ RUBP හෙවත් රෙඩියුලෝස් බිස්ෆොස්ෆේට් එක්ක කාබන් ඩයොක්සයිඩ් වෙනුවට ඔක්සිජන් ප්‍රතික්‍රියා කරලා. ඒක උත්ප්‍රේරණය කරන්නේ RUBP ඔක්සිජනේස්. එහෙම වෙලා එයා සාමාන්‍ය ප්‍රභා සංශ්ලේෂණයේ හැදෙන PPG අණු දෙක වෙනුවට එක PPG අණුවක් හදනවා. ඊට අමතරව කාබන් දෙකේ සංයෝගයක් හදනවා. ඒ තමයි ෆොස්ෆෝග්ලයිකොලේට්. හරිද? මේ ශාකයට විසෙන්දා ඒ හැදෙන එක හරිත ලවයෙන් එළියට ඇවිල්ලා මයිටොකොන්ඩ්‍රියම සහ පෙරොක්සිසෝම ආධාරයෙන් මොනවා වෙනවද? පරිවර්තනයක් ලක් වෙනවා. ඒ නිසා මතක තියාගන්න පුතේ ප්‍රභාසසනය කියන ක්‍රියාදාමය සිද්ධ වෙන්න නම් ඉන්ද්‍රියකා තුනක් ඕනේ. ඒ තමයි හරිත ලවය, මයිටොකොන්ඩ්‍රියා සහ පෙරොක්සිසෝම. තේරුණා නේද? ඔන්න ඔකයි කතාව. එතකොට මෙන්න මේ ෂෝට් නෝට් එක හරි පිළිවෙලකට ඔයගොල්ලෝ දාගන්න. තව පොඩි දෙයක් මතක තියාගන්න. ඒ තමයි මෙන්න මේ ප්‍රභාසසනය නිසා ශාකයට පොඩි පොඩි මොනවද තියෙන්නේ? අවාසි තියෙනවා. පොඩි නෙමෙයි ලොකු අවාසි තියෙනවා. ඒ අවාසි තමයි හරිද? අවාසි තමයි බලන්නකො පුතේ නිෂ්පාදීතාවය ගොඩක් අඩු වෙනවා. එහෙනම් බලන්නකො අපි හිතමුකෝ නිෂ්පාදනය කියන්නේ ආහාර හදන එක. ඔන්න බලාගන්න. හරි විදිහෙන් නම් PPGA දෙකක් හැදෙන්න ඕනේ. හැබැයි හැදෙන්නේ PPGA එකයි. එහෙනම් අපි මේක 100න් ගුණ කරොත් එහෙම මොකක්ද? අන්න නිෂ්පාදනතාවයේ 150කින් මොකද වෙන්නේ? අඩු වෙනවා. අනිත් අවාසිය තමයි මෙන්න මෙතනදී මොන හානියක්ද බලන්න පුතේ. RUBP කියන්නේ කාබන් 5 එකක්. එතකොට PPGA කියන්නේ කාබන් 3 එකක්. කාබන් දෙකේ සංයෝගයක් මේකෙන් අයින් වෙලා යනවා. එහෙනම් කාබන් හානියකුත් තියෙනවා. මොන හානියක්ද? කාබන් හානියකුත් තියෙනවා. ඔන්න කතාව. බලන්න කොච්චර ලේසිද කියලා. නේ? හරි. ඔයිට සමගාමීව අපි පොතේ දීලා බලමු. හරි. ඔයිට සමගාමීව අපි පොතේ දීලා බලමු. ඕකේ. බලන්න මොනවද තියෙන්නේ කියලා. බලන්න. ප්‍රභාසසනය. හරිද? නමින් යෝජිත පරිදිම රුබිස්කෝ එන්සයිමය මගින් කවුද? මෙන්න මෙයා. රුබිස්කෝ එන්සයිමය මගින් විශිෂ්ට ප්‍රතික්‍රියා දෙකක් උත්ප්‍රේරණය කරනු ලබයි. ඒ තමයි මොකක්ද? කාබොක්සිලේස් ප්‍රතික්‍රියාවයි ඔක්සිජනේස් ප්‍රතික්‍රියාවයි. ඊළඟට ඔක්සිජනේස් ප්‍රතික්‍රියාවේදී රුබිස්කෝ එන්සයිමය හරිද? ඒ කියන්නේ මෙන්න මේ ඔක්සිජන් ක්‍රියා කරනකොට එන්සයිමය සමාන උපස්තරයක් විදිහට මොකක්ද? RUBP න භාවිතා කරනවාලු. ඒ කියන්නේ මෙන්න මේවම භාවිතා වෙනවා. ඊළඟට බලන්න. ඒ ප්‍රතික්‍රියා කරන්නේ ඔක්සිජන් එක්ක සමගයි මේ ප්‍රතික්‍රියාවේදී. කාබොක්සිලේස් එන්සයිමය ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය සඳහා ක්‍රියාත්මක වූ RUBP වල එහෙනම් RUBP එක්ක මෙයා ප්‍රතික්‍රියා වෙනවා. දාන සක්‍රීය ස්ථානවල ඔක්සිජන් ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය සඳහා යොදාගන්න. ඒ කියන්නේ මොකද්ද පුතේ? RUBP කියන එකේ සක්‍රීය ස්ථානයට කාබන් ඩයොක්සයිඩ් බඳින්නත් පුළුවන්, ඔක්සිජන් බඳින්නත් පුළුවන්. එහෙනම් මේ අවස්ථාවේ මොනවද බඳින්නේ? ඔක්සිජන් බඳිනවා. හරි. එනම් CO2 හා O2 තරණකාරීව ක්‍රියා කරන උපස්තර. ඇත්ත නේද? එකම සක්‍රීය ස්ථානයට බඳින්න මේ දෙන්න අතර මොකක්ද ඇති වෙන්නේ? තරංගයක් ඇති වෙනවා. CO2 ඔක්සිජනේස් ප්‍රතික්‍රියාවට නිෂේධකයක් ලෙසත් O2 කාබොක්සිලේස් ප්‍රතික්‍රියාවට නිෂේධකයක් ලෙසත් ක්‍රියාත්මක වෙනවා. ඇත්තනේ
ඔක්සිජන් කියන එක කෙනා කාබොක්සිලේස්ට නිෂේධකයක්. කාබන් ඩයොක්සයිඩ් කියන එක කෙනා ඔක්සිජනේස්ට නිෂේධකයක්. හරි. ඊළඟට ප්‍රභාසසනයේදී ඔක්සිජනේස් ප්‍රතික්‍රියාවේදී එහෙනම් ප්‍රභාසසනය කියන්නේ CO2 එක්ක නෙමෙයි ඔක්සිජන් එක්ක එහෙනම් බලන්න 3PGA එක අණුවයි. හැබැයි එහෙනම් දෙකක් වෙනකොට කීයද? 3PGA එක අණුවයි. ඊළඟට කාබන් දෙකකින් සංයුතිය තියෙන මොකද්ද අණුවක් හදනවා. අන්න ඒක තමයි ෆොස්ෆෝග්ලයිකොලේට්. ඒක ඔයාලගේ සම්පත් පොතේ නෑ. හරිද? ඊට පස්සේ එයා හරිත ලවය අතහැරලා යනවා. ගිහිල්ලා පෙරොක්සිසෝම සහ මයිටොකොන්ඩ්‍රියා තුළදී සැකසීමට ලක් වෙනවා. ඊට පස්සේ ප්‍රභාසසනය සඳහා එනම් ඉන්ද්‍රියක තුනක් ඕනේ. මොනවද? හරිත ලව, මයිටොකොන්ඩ්‍රියා සහ පෙරොක්සිසෝම. හරි. ප්‍රභාසසනයේ ශක්තිය අවශෝෂණය ඉලක්ක කරගත් ක්‍රියාවලියක් නොවන අතර CO2 වෙනුවට O2 භාවිතා කරනකොට හරිද? ඒ කියන්නේ මෙයා වෙනුවට මෙයා භාවිතා කරනකොට හරිද? මෙයා වෙනුවට මෙයා භාවිතා වුණා නම් හැදෙන PPGA ප්‍රමාණයට වඩා 150කින් තමයි PPGA හැදෙන්නේ. ඒ කියන්නේ නිෂ්පාදනතාවය 150කින් අඩු වෙනවා. තවද සුද්ධ මොනවද? කාබන් ඩයොක්සයිඩ් හානියක් වෙනවා. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ කාබන් හානියක් වෙනවා. ඒ නිසා ප්‍රභා සංශ්ලේෂණයේදී සුද්ධ කාබන් ලාභයේ ඉවත් වීම සහ නිෂ්පාදකතාව අඩු වෙනවා කියලා කියනවා. බලන්න පුතේ දැන් හරිද? දැන් මෙන්න මේ කතන්දරේ අපි අමාරුයි කියන්නේ. බලන්න මේ ෂෝට් නෝට් එක ඔහොමම හදලා ඕගොල්ලන්ගේ පාඩම් කරන තැනකට දාගන්න. මේක හරිද? ඔයාලට පුළුවන් නම් හරිම තර්කානුකූල විදියට තේරුම් අරගන්න ඒක පාඩම් කරගන්න මාර ලේසි. මුලින්ම මොනවද දන්නවද කරන්න ඕනේ? මුලින්ම ඔය කොටස පාඩම් කරන්න හදද්දී මෙන්න මේ ඒ කියන්නේ ෂෝට් නෝට් එක බලලා ඔයාගේ ඔළුවට මේ කරුණු ටික ඉතින් ගොනු කරගන්න. ඒ කරලා ඔයා මේකත් බලලා ඊට පස්සේ පාඩම් කරන්න ගන්න. ආයේ වරදින එකක් නෑ. හරි? එහෙනම් පුතේ අද දවස් ඇතුළත අපි ඉවර කරා මොනවද? සැලින් චක්‍රයයි මෙන්න මේ අමාරු මාතෘකාවක් කියන ප්‍රභාසසනයයි. ඊට කලින් අපි සතියේ කතා කරා මොනවද? ආලෝක ප්‍රතික්‍රියාව, ක්ලෝරොෆිල් උද්දීපනය වගේ දේවල්. දැන් එනම් මේ කොටස මෙතනින් අවසන් වෙනවා. මේත් එක්කම වැදගත් කොටස් අපි දිගින් කතා කරගෙන යනවා. ඒ නිසා හරිද? අනිවාර්යෙන් ඕගොල්ලෝ හැමෝම එකතු වෙලා මේ වගේ ෂෝට් නෝට් හදලා කටපාඩම් කරනවා වෙනුවට අවබෝධයෙන් පාඩම් කරලා කොහොමද මේ ගමන ගිහිල්ලා අපේ අවසාන ඉලක්කය සපුර ගන්න කියලා අපි කතා බහ කරගෙන ඉස්සරහට යමු. නිසා කියන්න තියෙන්නේ එහෙනම් නේද? දැන් රාත් වෙලා හොඳට වැඩ කරගෙන යන්න පුතේ. අනිවාර්යෙන් ඕගොල්ලන්ට මේක දිනන්න පුළුවන්. තේරුණා නේද? ඕකේ. good night එහෙනම්.